මාළු ටැංකියේ ඉන්න මාළුවාගේ ලෝකෙ මොකද්ද කියන්නකෝ? වතුරේ අරේට යනවා මෙහෙට යනවා, මාළුච්චියෙක් පිටිපස්සේ යනවා, කන දේවල් කනවා, දියසෙවිල් කනවා. ඕක නේද මාළුවාගේ ලෝකේ? මාළුවට මැරෙනකොට මාළුවාගේ ලෝකෙන් වෙන දෙයක් මතක් වෙයිද? නෑ, ඒක විතරයි මතක් වෙන්නේ. එක්කෝ වතුර, නැත්තම් පිටිපස්සෙන් ගිය මාළුන්ගේ ස්ත්‍රී සතේ, නැත්තම් ගොදුරා. ඕක තමයි මැරෙනකොට මතක් වෙන්නේ. වතුරෙම උපදිනවා ආයෙත් මාළුවෙක්. තිරිසන් ලෝකෙ ගියොත් ජීවිත දහස් ගාණක් එක දිගට යන්න වෙනවා කියන්නේ ඕකයි. හේතුඵල ධම. ඌරෙක් වෙලා උපදිනවා. ඒ ඌරා ඉපදුනාට පස්සේ මහා ඊරිගේ තනපුරුලේ ඉල්ලා කිරිබොනවා. ඒක තමයි ඌරු පැටියගේ ලෝකේ. අනතුරට බය වෙලා දුවනවා. මඩේ ලගිනවා. ගොල්ලේ ලගිනවා. ලොකු වෙනකොට ඇඟ ඇතුලෙන් දාහය එනවා. තවත් ඊරියෙක් පිටිපස්සේ යනවා. ඒ සැපේ විඳිනවා. ගොදුරු හොයනවා. ඔය ඌරා මන්දකට අහුනොත් ඌගේ ලෝකේ මතක් වෙන්නේ මොකද්ද? වෙන මොනවද තියෙන්නේ? මඩේ ලගින එක, ඊරියෙක් පිටිපස්සේ ගිය එක, ගොදුර. ඔය ටික නේද? හිත පටුයි. එතනින් යාට නෑ සංකල්පනා. ආයෙත් ඌරෙක් වෙලා උපදිනවා. ඔය විදිහට තමයි තිරිසන් ලෝකේ. මේ මිනිස්සු අතර ඉපදුන මේ මිනිස්සුන්ගේ හිත පටු වුණොත් සමහර මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ මේ ඉඩකඩම්. එතනින් යාට ඔළුව වැඩ කරන්නේ නැහැ. මැරිලා උපදිනවා ඕකේ. සමහර අම්මලාගේ ලෝකෙම දරුවෝ උදේටයි දවල්ටයි හවසටයි පන්ති ඉගෙන ගන්න ඒවා ඕවමයි. පටුයි. දැන් මාමේ කියන දේ ලෝකේ පැතිරී තියෙන ධර්මතාවය. එවැනි ධර්මතා ඔවුන් සිතන්නේ. හිත පටුයි. පොඩි දේවල් කල්පනා වෙන්නේ. මැරුණට පස්සේ එතනම උපදිනවා. වෙන ලෝකයක් නැහැ. අප්පෝ පෙරේත ලෝකවල විස්තර. ඒ කියන්නේ මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ඔන්න තරුණ පුතෙක් ඉන්නවා. තරුණ දුවෙකුට ආදරයක් ඇති වෙනවා. මේ කොල්ලා ගෙදර ආවත් ඈව මතක් වෙනවා. තව කොයි හරි ගියත් බලනවා ඈ ආවද? ෆෝන් එක ගත්තත් ඈ මතක් වෙනවා. හැම වෙලාවෙම ඇය. ඒතර මෙයාගේ හිත වැඩ කරන්නේම ඇයගේ සංකල්පනාත් එක්ක. ඒතර ස්ත්‍රියකට බැඳුන හිතෙන් ඔහු ඉන්නවා හිත පටුයි. අනිත්‍ය, කාමී ආදීනව, දෙමව්පියන්ගේ දුක, දෙමව්පියෝ තමන් වෙනුවෙන් මහන්සි වෙන එක, අනාගත ලෝකේ, සංකීර්ණ ලෝකේ, අනාගත ලෝකෙට මුහුණ දෙන හැටි කිසිවක් ඔහුගේ හිතේ නැහැ. තියෙන්නේ ස්ත්‍රිය ගැන බැඳුන හිත. ගෑනුමයි මතක් වෙන්නේ. මරුණාට පස්සේ උපදිනවා. මේ කර්මයට අනුව එක්කෝ ස්ත්‍රියගේ ශරීරයේ අසුචි බොක්කේ උපදිනවා, නැත්තම් පිටිපස්සෙන් එන විදිහට උපදිනවා. පටුයි. කල්පනා කරන්න හිත චුට්ටක් පළල් වෙලා. මේ ආවට ගියට කියන එකක් නෙවෙයි. දවසක් මේ මගේ කනට ඇහුණ කතාවක්. අම්මා මැරෙනකොට දුව විවාහ වෙලා නැහැ. දුව ගැන හිතා තමයි අම්මා මැරුණේ. මේ ගිට යන කලදසාවක් කියන. මැරිලා පිටිපස්සේ මාවා. පෙරේති. ඊට පස්සේ මේ කතා බහ ඇති වුණේ අවුරුදු 30කට 25කට 30කට පස්සේ. 25ක් කියන්නකෝ. අවුරුදු 25කට පස්සේ තමයි මේ ප්‍රේතිය ඇවිස්සුනේ. ඊපස්සේ කතා කරලා දානේ දීලා නොයි දේවල් කරලා ඔන්න යන විදිහට කතා කළා. අන්න එතකොට තමයි ප්‍රේතිට මතක් වුණේ ඇඳුන්නේ. අවුරුදු 25ක් තමන්ගේ ඇඟේ වස්ත්‍රයක් නැහැ කියලා ප්‍රේතිට හිතුන්නේ නැහැ. ඇයි හිත වැඩ කළේ මොකේද? අර දුව කියන තැන.
දැක්කද പ്രേත ලෝකේ පටු බව? ඒ නිසා අපි මිනිස්සු කියනවානේ අනේ ඇයි මැරිලත් මුන් අපිට වද දෙන්නේ කියලා. ඒ පෙරේතයන් අපිට වද දෙනවා කියලා හැඟීමක් නැහැ. ඒ පිටිපස්සෙන් එනවා. ඒක මිනිසයාට කරදරයක් කියලා හිතක් ඒ ඇත්තන්ට නැහැ. හිත පටුයි. ඒ නිසා මන් නිසා තවක් කෙනෙකුට පීඩාවක්ද, අපහසුයක්ද, කරදරයක්ද, මේක හොඳයිද නරකයිද කියලා විමසන්නේ නැත්නම් ඒ හිත පටුයි. පටු තැනක උපදිනවා. කල්පනාව වැඩ කරන්නේ. ෆෝන් එකක් අතට අරගෙන ෆෝන් එකේම එබි Facebook හෝ මොනවාරි වීඩියෝ බල රැලි වෙනකල් ඉන්නවනේ. එතකොට දැන් මේ නිදිමතයි මට හිට ගමනක් යන්න තියෙනවා. මේකෙන් මගේ කෙලෙස් ඇවිස්සෙනවා, සල්ලි කැපෙනවා, කරදරයක්, මගේ හිත පිරියෙනවා. කල්පනා කරන්නේ හිත පටුයි. මේක බලන්න ඕන, කතා කරන්න ඕන, පණිවිඩයක් දාන්න ඕන. හිත පටුයි. පටු හිතක් තියෙන කෙනෙක් උපදින්නේ යම් තැනකද? ඒ අය උපදිනවා. ඔක තමයි පටු සිත ගන්නතොර හිත පුලුල් කරගන්න. එකම දෙයක ගැලෙන්න එපා. හිත පළල් වෙන්නේ බුදුබණත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දවසින් දවස එක විදිහට ලෝකය ගැන විස්තර කරලා දෙනවා. ඒවා අහනකොට මේ හිත පළල් වෙනවා. අලුත් වෙනවා. නොදන්න දේවල් දැනගන්නවා. පින්වතුනි, මේ යන තුරු බුදුබණ පද මහන්න, ධර්මයේ මහන්න,